ඉතින් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද බලමු ක්‍රොෂේ එක දවසක වෙන්නේ කොහොමද කියලා. ඉතින් මම මුලින්ම හිතුවා මගේ මේ වූල් ටික පොඩ්ඩක් අස් කරලා දාන්න ඕනි කියලා. මම මේ වූල් කවර වල තමයි දාලා තියෙන්නේ. සමහර වෙලාවට මට ඕඩර් එකක් ආවට පස්සේ මට ඒකට ඕන කලර් එක හොයාගන්න නැතුව මං ආපහු ඒ ඕන කලර්ස් ටික ඕඩර් එකක් දානවා. ඉතින් ආපහු මට ඒ කලර්ස් මං ගාව තියලා හම්බෙනවා. ඉතින් ඒ නිසා මම හිතුවා පොඩ්ඩක් මේක අස් කරලා දාන්න ඕනි කියලා. කවර වල දාලා වූල් ගොඩක් තියෙනවා. ඉතින් අපි බලමු මේ ටික අස් කරන්න හැටි. මම නිතරම ඕන වෙන කලර්ස් වලින් වූල් ටිකක් තියාගෙන තමයි ඉන්නේ. නැත්තම් සැරින් සැරේ මට ආපහු වූල් ගෙන්න ගන්න ඕන වෙනවනේ ඕඩර්ස් එනකොට. ඒ නිසා ඉතින් නිතරම ඕන වෙන කලර්ස් වලින් මම වූල් ළඟ තියාගෙන ඉන්නේ. කලර්ස් ටික පොඩ්ඩක් වෙන් කරගත්තා. මේක හරියට පැක් කරන්න ඕන නිසා සමහර වූල් තියෙනවා මම ආසාවට ක්‍රොෂේ කරන්න ගත්ත කාලේ ගෙනාපු ඒවත්. එක જાති ඒවා තියෙනවා. මං ඉතින් දැන් නම් ගොඩක් පාවිච්චි කරන්නේ මිල්ක් කොටන් එක. දැන් ගොඩක් හදන්නේ ඉතින් බේබි ඇඳුම්නේ. ඒ නිසා ඒකට ගොඩක්ම ඕන වෙන්නේ මිල්ක් කොටන් එක. අපි ඉතින් බලමු මේ ටික පැක් කරාට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. අන්තිමට මෙන්න මේ විදිහට තමයි මම වූල් ටික පැක් කරගත්තේ. මේ තියෙන්නේ මම සෙල් කරන අනිත් දේවල්. මේ පයිප් ක්ලීනර්. ඉතින් මම මේ ඔක්කොම ලොකු රාක් එක තමයි දාලා තින්නේ. ඔයාලටත් ඉතින් මේ දේවල් ඕන නම් මගෙන් ඕඩර් කරන්න පුළුවන්. මේ තියෙන රිබන්. මේවත් ඉතින් අර මල් හදන්න ගන්නවනේ. මේ මල් හදන්න ඕන කරන හැමදේම තියෙනවා. රිබනුත් ගොඩක් කලර්ස් වලින් තියෙනවා. සයිසස් දෙකකින් තියෙනවා. ඊට පස්සේ තව එකට ඕන කරන ග්ලූ ගන් තියෙනවා. ඒ හැමදේම ඉතින් ඔයාලා මගෙන් ගන්න පුළුවන්. ඔයාලට ඕඩර් එකක් දාන්න ඕනේ නම් මගේ මේ WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ මම අර වූල් ටිකයි අස් කරලා ඉවර වෙලා මගේ තව තියෙන පොඩි බොක්ස් එකක්. ඒකේ තමයි ගොතලා ඉවර වුණ වූල් තියලා තියෙන්නේ පොඩි කෑලි. ඉතින් හදිස්සියකට ඒවත් ඕන වෙනවා. චූටි මේවා නම් මම අයින් කරනවා. ඉතින් මේ වගේ වූල් ටිකක් තියෙනවා. ඒකත් අස් කරගෙන බොක්ස් එකට දාගත්තා. ඊට පස්සේ මට අද ඕඩර් එකක් හදන්න තියෙනවා. මේකත් චූටි බබෙක්ට හදන්න තියෙන ඇඳුමක්. ඉතින් ඒකේ වැඩත් මම අද පටන් ගත්තා. අද මට ගමනක් යන්න තියෙනවා. ඉතින් මේක හදන්න පටන් ගත්තට මට ගොඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වුණාට ඉතින් වෙලාව ටිකක් තියෙන නිසා පොඩ්ඩක් හරි ගොතනවා කියලා පටන් ගත්තා. ඉතින් අද කොච්චර ඉවර කරන්න පුළුවන් වේද කියලා බලමු. අදට ඉතින් මට මෙච්චරයි කරන්න පුළුවන් වුණේ. ගොඩ වෙලාවක් තිබුණ නැහැ මට ගොතන්න. ඉතින් අපි හෙට බලමු ඉතුරු ටික ගොතන හැටි.
ඊයේ රෑත් මම ටිකක් ගෙතුවා. ඒ වුණාට ගොඩක් ගොතා ගන්න හම්බුනේ නැහැ ඊයේ රෑ. ඊට පස්සේ අද තමා වැඩ පටන් ගත්තේ. උදේ ගොඩක් මට කරන්න හම්බුනේ නැහැ. මේක පටන් ගන්නකොට 11 විතර ඇති. ඉතින් සින්දුවකුත් අහන ගමන් වැඩ ටික කරගෙන යනවා. ඊට පස්සේ මම හවස් වෙද්දී මේකේ මේ ටික ඉවර කරා. ඉවර කරා කියන්නේ සම්පූර්ණ ඉවර කරලා නැහැ. මේ තව බටන් වගේක් අල්ලන්න තියෙනවා. ඒ ටික තියෙනවා. ඊට කලින් පොඩ්ඩක් මේසය ඇස් කරගත්තා. ප්‍රධාන කොටස් ඔක්කොම හදාගෙන ඉවරයි. මේකටත් බටන් අල්ලන්න තියෙනවා. තව බෝ දෙකක් හදන්න තියෙනවා. ටෙඩි මූණු දෙකක් හදන්න තියෙනවා. ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් මේක මම අද කොහොම හරි හදලා ඉවර කරන්න තමයි ඉන්නේ. තව ගොඩක් වැඩ නැහැ. මේකේ තව නූල් ටික කපන්නයි. අනිත් පොඩි පොඩි වැඩ වගේක් තමයි තියෙන්නේ. ඊයේ රෑ මම ඔක්කොම ටික ගොතලා ඉවර කරා. ඉතින් මට ඒ වුණාට වීඩියෝස් ගන්න උනේ නැහැ. ඉතින් අද උදේ තමයි මම මේ වීඩියෝස් ගත්තේ. ඔක්කොම ටික හදලා ඉවරයි. ඉතින් ඒ බබාට වෙඩින් එකට අඳවගෙන යන්න තමයි මේ කිට් එක මගෙන් ඕඩර් කරේ. අද තවත් ඔයාලට පෙන්වන්න බෑග්ස් දෙකක් තියෙනවා. මම ඒකත් පෙන්වන්නම්. මේක ඕඩර් කරේ චූටි දුවෙක්ට. ඉතින් මම ඒ නිසා මේකේ බෝ දෙක පොඩ්ඩක් කියුට් විදිහට හැදුවා. බෑග් එකක්. මේක පොඩි දේවල් වගේ දාගෙන යන්න පුළුවන් බෑග් එකක්. තව එකක් තියෙනවා මම ඔයාලට කලින් වීඩියෝ එකේ පෙන්නුවා. මට ඒකේ ලයිනින් අල්ලගන්න බැරි වුණා. ඉතින් ඒකත් තියෙනවා. මම මේ පාර ලයිනින් අල්ලගත්ත එකේ. ඉතින් මේ බෑග් එක නම් මට හදාගත්තේ. ඒකේ ඉඩ තියෙනවා. ගොඩක් දේවල් දාගෙන යන්න පුළුවන්. ඉතින් ඔන්නම තමා ඊයේ මම වැඩ ටික කරගත්තේ. මේ තියෙන්නේ මං හදපු ඇඳුමේ ෆයිනල් ලුක් එක. ඊට පස්සේ තමයි ඉතින් අමාරුම වැඩේ තියෙන්නේ. මේ ෆොටෝස් ගන්න එකයි, වීඩියෝස් ගන්න එකයි. ඉතින් ලස්සනට ෆොටෝස් ටික අරන් කස්ටමර්ට යවන්න ඕනේ. ඉතින් ඒ ටික තමයි මම මේ දැන් කරන්නේ. ඔයාටත් මට කියලා මේ ක්‍රොෂේ අයිටම් හදාගන්න ඕනේ නම් මට WhatsApp message එකක් දාන්න. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් තව ලස්සන ක්‍රොෂේ අයිටම්ස් වල ඉක්මනින් එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. bye.